හහා වයි හැන්දෑව නිකයත් එක්ක දිල් ඔය ඇමරිකාව වගේ රටවල් වල බල්ලොන්ට හරීම ආදරේනේ ගෙදර මිනිස්සුන්ට සලකන විදිහට තමයි බල්ලොන්ටත් ඒගොල්ලො සලකන්නේ ඉතින් ඔගලන් ගෙදර බල්ලට සලකන විදිහටම තමයි වාට සලකන්නේ කටහගෙන මෙනම කහගන්න ඇමරිකාව ෆ්ලොරිඩාවල සුසී කියලා ඉඳලා තිනවා බල්ලෙක් තට්ටු ගානක් උස ෆ්ලැට් එකක තමයි මේ සුසී කියන බල්ල ජීවත් වෙලා තියෙන්නේ නෑ එනිකයි එහෙ බල්ලො මාර දියුණුවනේ තනියම ෆ්ලැට් එකක් අරගෙන ඉඳලා නෑ එහෙම නෙමේ මෙයාගේ අයිතිකාර ගෑනු කෙනත් එක්ක තමයි මෙයා මේ ෆ්ලැට් එකේ ජීවත් වෙලා තියෙන්නේ ඒ ගෑනු කෙනවද කසාද බැඳලා තියෙන්නේ කසාද බඳින්නේ කොහොමද යෝදෝ බල්ලෝන් මෙන්න මේක අහගන්නවා කොහොම හරි ඒගොල්ලෝ 16 වෙනි තට්ටුවේ තමයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ දවසක් මේ බල්ලගේ අයිතිකාර මිනිසයා එයාගේ යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා ආයෙමත් ගෙදර එද්දිදිල් ගෙදර කාමරයක AC කවුළුවේ පියන ඇරලා තිබිලා තියෙන්නේ. ඔයාට කියන්න සුසී කියන බල්ලත් ඒ වෙලාවේ ගෙදර ඉඳලා නැහැ. එහෙනම් සුසී කොල්ලෙක් එක පැනලා යන්නේ නැති කවුළුවේ. කොල්ලෙක් එක පැනලා ගිහිල්ලා නැහැ. කොහොම හරි මු ගෙදර කාමරේ තිබුණු AC කවුළුවේ පියනත් අරගෙන මේ AC කවුළුවෙන් තට්ටු 15ක් පල්ලෙහාට මේ බල්ලා ඇදගෙන වැටලා තියෙනවා. නේ මැරිලාද? මැරිලා නෑ දිල්. මේ බල්ලා තට්ටු 15ක් පල්ලෙහාට වැටුණත් කිසිම තුවාලයක් නෑ කියලා තමයි ආරංචි වෙන්නේ. ඔයාට කියන්න ගෙදර අයිතිකාර මනුස්සයා ගෙදර ඇවිල්ලා මේ AC කවුළුවේ පියන ඇරලා තියෙද්දි තමයි මු මෙතනින් වැටෙන්නේ නැත්තේ කියලා හිතන්නේ නැත්තේ. පස්සේ රෙස්කියු ටීම්ස් ඇවිල්ලා පැය 3ක විතර මිෂන් එකකින් පස්සේ තමයි දෙවනි තට්ටුවේ AC කවුළුව අස්සෙන් කවුළුව ගලවලා මේ සුසී කියන බල්ලව බේරගෙන තියෙන්නේ. නිකයි දැන් ඔය මනුස්සයා ගෙදර එනකොට AC කවුළුව ඇරලා දාලා ගිහිල්ලානේ. එතකොට ඒ මනුස්සයා සින්දුවක් කිව්වා. මොකද්ද සින්දුව? කවුරුන්ද කවුළුව ඇරියේ මම ගෙදර නැති වෙලේ මං කොහොම තනි මග යන්නේ බල්ලත් දැන්න බොලේ යෝදේ ඔය හොඳ සින්දුවක් ඕක කන්න එපා සින්දු බලේ ළඟදී රිලීස් උනේ